ඔන්න එක්කෙනෙක් බුදුරජාණන් වහන්සේගෙන් ඇවිල්ලා අහනවා මේ ඔළුව ගිනිගත්තු කෙනෙක්. ඒ ගින්දර නිමා ගන්නත් කලින් කාමරාග පටික නැති කරන්න ඕනේ නේද කියලා. මොකද හිතන්නේ කියන්නේ කාමරාග පටික කියන්නේ ආසාවයි තරහයි. නැති කරන්න ඕනේ නේද කියලා අහනවා. මොනවට කලින්ද? ඔළුව ගිනිගත්තු කෙනෙක්. ඒක නිමා ගන්න කලින්. ඒ කියන්නේ ඉච්ඡ වේගෙන් නැති කරන්න ඕනේ නේද කියලා අහනවා. හරිද? එතකොට හිතෙන්නේ නිකන් ඇත්ත වගේ නේද? එතකොට මේ ප්‍රශ්නේ සාධාරණ වගේ නේද? ඒකට බුදුරජාණන් වහන්සේ ඒකට එකක වුණේ. බුදුරජාණන් වහන්සේ කිව්වේ හිස ගිනිගත්තු කෙනෙක් ඒකේ ගින්දර නිවා ගන්න කලින් සක්කාය දිට්ඨිය නැති කර ගන්න ඕනේ කියලා. හොඳ? මොකක්ද ඒ කිව්වේ? දැන් අපි පෘථග්ජන අය ඉන්නවා මේ දෘෂ්ටියක. ඒකට කියනවා සක්කාය කියලා. හරි? මේ ඒ දෘෂ්ටිය කඩාගත්තට පස්සේ අපි කියනවා එයාට සෝතාපන්න කියලා. හරිද? එතකොට බුදුරජාණන් වහන්සේ ඒ කිව්වේ කාමරාග පටික නැති වෙන්නේ අනාගාමී වෙනවා. හොඳේ? දන්නවද සංයෝජන 10ක් තියෙනවා කියලාද? නෑ එහෙම දන්නේ නැහැ. හරි. එහෙමයි. අපි බැඳිලා ගිහින් තියෙන සංයෝජන කියන්නේ බැඳිලා යන දේවල්. බැඳිලා ගිහින් තියෙන 10කින්. කරුණු 10ක්. 10කින් තමයි මේ සසරට බැඳිලා තියෙන්නේ. සසරට කියන්නේ මේ අපි ඉන්න මේ ලෝකෙට. ඒ කියන්නේ සසර කියන්නේ පවුලට, රස්සාවට ඔය සේරටම බැඳලා තියෙන කරුණු 10කින්. ඒ කියන්නේ රහන් 10කින්. හරි? මේකෙන් දම්වැල් කියන්නේ දම්වැල් 10කින්. එතකොට මේකේ ප්‍රබල දම්වැලක් තියෙනවා. ඒක තමයි කඩන්න අමාරු මේක. ඒක තමයි ওই සක්කාය දිට්ඨිය කියන්නේ. හරි? එතකොට ඒ 10 මෙහෙමයි. සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස කියලා එකක්. එතකොට කරුණු තුනයි. හරිද? දැන් මේ බෞද්ධ විදිහට ඕක දැනගෙන නම් ඉන්න ඕනේ සාමාන්‍ය බේසික් හරි. බුද්දිසම් අයන්න. එතකොට මේ මොනවාද කරුණු තුන? සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස. සීලබ්බත පරාමාස කියන්නේ දැන් ඔය අපි විමුක්තිය ලබන්න කියලා එක එක කරන දේවල් වලට තමයි කියන්නේ සීලබ්බත පරාමාස කියලා. හරි. සක්කාය දිට්ඨියෙන් කැඩෙන්නේ නැතුව කරන හැම එකම සීලබ්බත පරාමාසයකට වැටෙනවා. දැන් අපි මේ කරනවා සේරම සීලබ්බත පරාමාසයකට අයිති. තේරුණාද? එතකොට අනිත් ආගම් වල සියලුම දේවල් කරන අය සීලබ්බත පරාමාසයේ තමයි ඉන්නේ. බෞද්ධයන්ගෙන අති බෞද්ධයේ සීලබ්බත පරාමාසයක ඉන්නේ. ඒ කියන්නේ අපි සීල් ගත්තා සීලබ්බත පරාමාසයකට වැටෙනවා. හරි? එතකොට අර නියම සීලයට එන්නේ. ඒකට හේතුව අර මුලින් තියෙන ලොකු බන්ධනය. මොකක්ද ඒකට කියන්නේ? සක්කාය දිට්ඨිය. හරිනේ? සක්කාය දිට්ඨිය තියෙනකන් පෘථග්ජනයි. සක්කාය දිට්ඨිය කැඩුණොත් මොකද? සෝතාපන්න. සක්කාය දිට්ඨිය කැඩෙද්දී අර තුනම කැඩලා යනවා. මොකද තුන? සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස. විචිකිච්ඡා කියන්නේ සැකය. හරිද? එතකොට මේ තුනම කැඩලා යනවා. ඒ තුන කැඩුණාට පස්සේ ඊළඟට තියෙන දම්වැල් දෙක තමයි කාමරාග පටික කියන්නේ. කාමයට ඇති කැමැත්ත සහ තරහ. හරිද? තරහ කියන්නේ තේරෙනවද තරහ කියන්නේ? ඒ කියන්නේ කේන්තියම නෙමෙයි නරුස්සන ගතිය. ඒ සේරම අයිති. ප්‍රතික්ෂේප වෙන ගතිය. සේරම අයිති. පටිකේ. පටික කියන්නේ ගැටෙන ස්වභාවය. ඒතර මේ ඒ දම්වැල් දෙක වීක් වුණොත් ඒ කියන්නේ දම්වැල් දෙක දුර්වල වුණාම එතකොට අර තුනයි ඒ දම්වැල් දෙකයි දුර්වල වුණාම අපි කියනවා එයාට සකදාගාමී කියලා. හරි. ඒතකොට ඒ දෙකත් කැඩිලාම ගියොත් අපි එයාට කියනවා අනාගාමී කියලා. එතකොට අනාගාමී එක්කෙනාට කීයක් කැඩිලාද? 5යි. හරි. සෝතාපන්න එක්කෙනා 3යි. අනිත් දෙන්නට සකදාගාමී එක්කෙනාට 3යි ප්ලස් අනිත් දෙක වීක් වෙලා තියෙනවා. කැඩෙන්න ඕන මෙන්න. කැඩුනහම අනාගාමී කියනවා. හරි. එතකොට තරහ යන්නේ නැති ස්වභාවයක්
තරහ යන ස්වභාවය නැති වෙන්නේ කොයි වෙලාවෙද? අනාගාමී වීමේ. තේරුණේ? ඊට කලින් තරහ යනවා. එහෙනම් සෝදාපන්න වෙච්ච කෙනෙකුට තරහ යනවද නැද්ද? ඒක තේරුම් ගත්තා නම් හරි. ඒතර කාමරාග තියෙනවද සෝදාපන්න කෙනෙකුට නැද්ද? තියෙනවා. දැන් ඒ කාලේ හිටපු අයගෙම විශාකා. එතකොට රජවරු හැම එක්කන හුඟක් රජවරු නේ අනේ පිළිසිටු. ඒ සේරම සෝතාපන්නයි ඉන්නේ. එතකොට විශාක සෝතාපන්න වුණාට පස්සේ ඉන්නේ කසාද බැන්නේ. එතකොට ඇයි එහෙම කරන්න පුළුවන්? කාමරාග තියෙනවා. තේරෙන්නේ? ඊට පස්සේ තව පහක් තියෙනවා. දැන් 10ක් මම කිව්වේ දස සංයෝජන. තව පහක් තියෙනවා කැඩෙන්න. ඒ පහ කැඩුනහම එයාට කියනවා රහත් කියලා. ඒක තමයි රූප රාග, අරූප රාග, මාන, උද්ධච්ච, අවිච්ඡා කියලා පහක් තියෙනවා. එතකොට ඔය මේ පහට කියනවා අපි උද්දම් භාග්‍ය සංයෝජන කියලා. ඒ කියන්නේ ඉහළට ඇදලා දානවා. ඉහළ කියලා උතන අදහස් කරන්නේ බ්‍රහ්ම ලෝකෙට. හරිද? බ්‍රහ්ම ලෝකෙට ඇදලා දාන්න අදිනෙව්වට තමයි කියන්නේ උද්දම් භාග්‍ය සංයෝජන. ඕරම් භාග්‍ය සංයෝජන කියන්නේ යටට අදිනෙව්ව. යට කියන්නේ කොහෙද? කාම ලෝක වලට. ඒක හරි. කාම ලෝක වල. කාම ලෝක වලට අයිති වෙන්නේ මොනවද? දිව්‍ය ලෝක, මනුෂ්‍ය ලෝක සහ අපාය. ඒ සේරම කාම ලෝක වල තමයි. හරි. එතකොට සක්කාය දිට්ඨිය ඒ චේන් තුන කැඩුනහම අපාය කියන එකට අපාය කියන එක නැමකිලා යනවා. හිතින් මැකිලා යනවා. එතකොට ආයේ එතන ඒ වාගේ තැනකට උප්පත්තියක් කරා යන්න බෑ. හරි? ඒ ස්වභාවයෙන් මැකිලා යනවා. එතකොට අපාය කියන එක මැකිලා යන්නේ කොයි වාගේ වෙලාවටද? සක්කාය දිට්ඨිය නැති වුණා. තේරුණාද? එතකන් අපාය වැටෙන ස්වභාවයෙන් යුත්තද නැද්ද? යුත්ත. අපාය වැටෙන ස්වභාවයෙන්. එතකොට සක්කාය දිට්ඨිය කරා පින් කරාම ඒ පින ඉහළට මතු වුණොත් ඒකේ විපාකයක් විදිහට හොඳ තැනකට හොඳ විදිහකට යනවා. ඒක ඉවරුණු ගමන් ඒක දැන් ගෙවෙනවනේ. දැන් අපි මෙහාට ආපු කර්ම විපාකේ තියෙනවනේ දැන් ඒක ගෙවෙනවද නැද්ද? ඒක තමයි පාවිච්චි වෙන්නේ. බැංක් account එක වගේ. ඒකෙන් දැන් මේ ඇද තමයි ඉන්නේ. හරිද? ඒතර ඕක හිස් වෙනවා. හිස් වුණාම එතනින් චුත වෙන්න වෙනවා. හරි. ඕක හිස් නොවි චුත වෙන්න වෙන අවස්ථාවල් තියෙනවා. ඒක වෙන මොකක්ද? එහෙමත් අවස්ථාවල් තියෙනවා. හදිසි අනුතුරු වගේ. පැහැදිලිද? එතකොට අර මේ සක්කාය දිට්ඨිය කැඩුනා නම් තියෙන වාසිය තමයි මොකද වෙන්නේ? සතර පාය නැති වෙලා යනවා. හරි. එතකොට ඒ කවුන්ටර් වලට සල්ලි වැටෙන්නේ නැහැ. සතර පාය ඉපදෙන්න ඕන තියෙන account ටිකට සල්ලි වැටෙන්නේ නැහැ. කරන එකක් වැටෙන්නේ මොනවටද? අනිත් ඒවාට. හරි. අර accounts ඉවරයි. කැන්සල්. එතකොට එතන ඉඳලා කරන පිනක් කරා එයා වැටෙන්නේ කොහටද? එයා ඒ account එක වැටෙන්නේ එක මනුස්ස ලෝකෙක දිව්‍ය ලෝකෙට ඒ වගේ. උපදින ඒවට තමයි සල්ලි වැටෙන්නේ. සල්ලි කියලා කියමු මම කර්මය. හරිනේ? එතකොට දැන් හිතන්න දෙන්නෙක් ඉන්න. එක්කෙනෙකුට සක්කාය දිට්ඨිය තියෙනවා අනිත් එක්කෙනා සක්කාය දිට්ඨිය නැහැ. දෙන්න අතිම අපි තුම ප්‍රාණඝාතයක් වෙනවා. හරි? සෝතාපන්න එක්කෙනා අතින්. එතකොට මොකක් වෙයිද? මේක දැන් ඒ කර්මය එයාට ප්‍රබලව බලපෑවොත් අපි හිතමු මරණාසන්න වෙන මතක් වුණා කියලා. එක්කෙනෙක් අපාය යනවා. අනිත් එකනම මුකුත් වෙන්නේ නැහැ. තේරුණාද? අපි හිතමු දැන් මානුෂ ඝාතයක් නම් වුණා කියලා. දැන් සෝතාපන්න වෙච්ච කෙනාගෙන් වෙන්නේ නැති කරුණු හයක් තියෙනවා. එකක් තමයි මව ඝාතනය වෙන්නේ නැහැ යතින් කවදාවත්. පියා ඝාතනය වෙන්නේ නැහැ. රහතන් වහන්සේලා ඝාතනය වෙන්නේ නැහැ.
සංඝ ભેදෙ වෙන්නෙත් නැහැ. බුදුරජුන්ගේ ඇඟේ ලේ හොලවන්නෙත් නැහැ. මිත්‍යා දෘෂ්ටියට වැටෙන්නෙත් නැහැ. ඒ 6. අනිතව වෙන්න පුළුවන් හැබැයි. හරිද? නිකමනේ තමයි අපි හිතමු මේ මනුස්ස ගත පැත්තේ මේක සැර වැඩි මේ පොඩි එකක් කියලා. බල්ලෙකුට ගැහුවා කියන්නකෝ. ගලක් කරා. එතකොට දැන් අර පෘථග්ජනය තියෙන ආවාසය තමයි ඕක ඉස්මතු වුණොත් ඒකෙන් ප්‍රශ්නයක් එන්න පුළුවන්. සෝතාපන්න එක්කෙනාට ඒක ඉස්මත් ඕක සතර අපාය ගෙනියන්නේ නැහැ. ගෙනියන්න බෑනේ. ඒ account close. හරිද? එතකොට වෙන්නේ එයාට සමහරවිට ඔළුව රදයක් ඒ වගේ එකක් වෙලා ඒක නැතිලා යනවා. ඒ විපාක දීලා එහෙම නැතිලා. තේරෙන්නේ? එක්ක ඔළුව වස්සේ වදිනවම වෙලා අරක නැතිලා යනවා. අරයට එහෙම නෙවෙයි. අරයට සමහර වෙලාවට ආබාධිත කෙනෙක් විදිහට උපදින්න ඒක හේතු වෙනවා. හරි. ඒ හන්දා මේ මොකද්ද කරන දේවල් කොහාටද එම් කරන්න ඕනේ? අපි කරන වැඩ කොහාටද එම් කරන්නේ? සක්කාය දිට්ඨිය කඩන්න එම් කරන්න. හරි. ඔන්න ඒක අවස්ථාවක බුදුරජාණන් වහන්සේ කියන දැන් සතර මහා සාගරේ තියෙනවා. මේකේ වතුර හිඳිලා ගිහින් දැන් අන්තිමට මේ ඇඟිලි පුරුත් දෙයකට වතුර හිඳෙනවා. දැන් එතකොට අර ඊට පස්සේ අහනවා අර භික්ෂුන් වහන්සේලාගෙන් මේ අර හිඳිච්ච වතුරද ලොකු දැන් ඉතුරු වෙලා තියෙන වතුරද කියලා. එතකොට භික්ෂුන් වහන්සේලා කියනවා මේ ඉතුරු වෙලා තියෙන වතුර අර හිඳිච්ච වතුර එක්කන් ගද්දි ඒක උපමාවක්වත් දෙන්න බෑ. ඒ කියන්නේ ලක්ෂයෙන් පංගුවකටත් ඊටත් වඩා වැඩි. තේරෙනවනේ? ඊටත් වඩා වැඩි කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ කියනවා කෙනෙක් සක්කාය දිට්ඨිය කැඩුවොත් අර එයාට විඳින්න තියෙන දුක අර දැන් ඉතුරු වෙලා තියෙන වතුර වගේ. ඒ අවසන් කරපු දුක අර හිඳිච්ච වතුර වගේ සාගර ජලය. තේරුණා? තව අවස්ථාවක කියනවා මෙහෙම. මේ පෘථුවියෙන් පොඩි අබෑට නේ මුං ඇට තරමේ ගුලි 7ක් අයින් කරනවා. හරි. අයින් කරලා අහනවා මේ ගුලි 7ද ලොකු මහ පොළොවද කියලා. ඊට පස්සේ කියනවා එතකොට මේ ගුලි 7 මේ මහ පොළොව එක්කම බලද්දි ගුලි 7 මොකක්ද? ඒකට උපමාවක්වත් දෙන්න බෑ. ඒ තරම් කුඩ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ කියනවා අර ඒ සෝතාපන්න කෙනෙක්. ඒ කියන්නේ සක්කාය දිට්ඨිය කඩපු කෙනෙක් නැති කරපු දුක ඔය වගේද මහ පොළොව වගේ. තාම ඉතුරු වෙලා තියෙන මේ ගුලි 7 වගේ පොඩි ප්‍රමාණයක්. පැහැදිලිද? ඒකට හේතුව තමයි දැන් මේක පටන් ගත්ත දවසක් පේන්නත් නැහැනේ. පුබ්බා කොටින්න පඤ්ඤායති කියලා. ඉස්සරහට ඉවර වෙන දවසකුත් පේන්නේ නැහැ. හරිනේ. එතකොට මේ ගෙවන්න තියෙන සහ ගෙවපු දුක ගොඩයි. හැබැයි බැරිලා සෝතාපන්න වුණොත් උපරිම කීයද? 7යි නෑනේ. ඒ 7ත් සතර අපාය නැතුවනේ යන්නේ. අන්න ඒකයි කියන්නේ. පැහැදිලි නේද? එතකොට මේ එහෙනම් මොකද කරන්න තියෙන්නේ? සක්කාය දිට්ඨිය කඩන්න ඕනේ. සක්කාය දිට්ඨිය කියන්නේ මිත්‍යා දෘෂ්ටිය. එතකොට පෘථග්ජනය ඉන්නේ මිත්‍යා දෘෂ්ටියද නැද්ද? මිත්‍යා දෘෂ්ටිය. තේරුණාද? අපි දැන් අනිත් ආගම් වල මිත්‍යා දෘෂ්ටි කිව්වට පෘථග්ජන සේරම මේ බෝට් එක තමයි. මිත්‍යා දෘෂ්ටි කියන්නේ. හැබැයි ඒගොල්ලන්ට තියෙනවා දසවස්තුක සම්මාදිට්ඨිය කියලා එකක් බෞද්ධයට. දසවස්තුක සම්මාදිට්ඨිය කියන්නේ මේ දන් දීමේ විපාක තියෙනවා, සේවයක් කිරීමේ විපාක තියෙනවා. අම්මා තාත්තා කියලා විශේෂ කෙනෙක් ඉන්නවා. එහෙම කියලා තියෙන කර්ම විපාක තියෙනවා. ඕවාගේ අපි 10ක් පිළිගන්නවනේ බෞද්ධය. ඒකට කියන්නේ දසවස්තුක සම්මාදිට්ඨිය. හරි.
ඒක තිබුණා කියලා සක්කාය දිට්ඨිය කැඩෙන්නේ නැහැ. ඒක තිබුණාම පින් වැඩි වෙනවා. පිනක් කරන්න පුළුවන්. පින් වැඩි වෙනවා. යම් සම්මා දිට්ඨියක් ඇතුවනේ කරන්නේ. තේරෙනවද? දැන් අපි ඔයා කරනවා නම් ඔයා කර්ම විපාක පිළි අරන් අපි හිතමු කාට හරි ලෙඩෙකුට උදව් කරනවා කියලා. ඒකයි තව කෙනෙක් කර්ම විපාක පිළි නොගෙන උදව් කරනවා කිව්වම එක්කෙනෙකුට එන රිටර්න් එක වැඩි වෙනවා. තේරෙනවද? ඒක හේතුව සම්මා දිට්ඨියක් එක්ක කරන්නේ. හරිද? ඒ උනාට සක්කාය දිට්ඨිය කඩන්න ඒක ප්‍රමාණවත් වෙන්නේ. හොඳ. එතකොට කොහොමද මේ සේරම කරන එකක් කරන්න ඕනේ සක්කාය දිට්ඨිය කඩන්න. අන්න ඕක අද තේරුම් ගත්තා නම් ඒකත් ඒ ඇති. හරි. එතනින් එහාට ඇහුවේ නැතත් කමන්නේ. මේක තේරුම් ගත්තා නම් එතකොට කරන එකක් කරන්න ඕනේ සක්කාය දිට්ඨිය කඩන්නම. සක්කාය දිට්ඨිය කඩන්න පුළුවන්. හරි. ස්ථිර වශයෙන්ම පුළුවන්. ඔය මෙතන ඉන්න හැමෝටම පුළුවන්. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ සක්කාය දිට්ඨිය කඩන්න නම් වැරදි දෘෂ්ටිය හරි ගස්සෙන්න එපේ. වැරදි දෘෂ්ටි හරි ගස්සන නම් හරි විදියට ඒක ඇහෙන්න ඕනේ. තේරුණාද? ඒක ඇහුණාට බෑ. ඊට පස්සේ අපි ඒකට අනුව කල්පනා කරන්න ඕනේ. ඔන්න ඕකට කියනවා දැන් හරි විදියට ඇහෙන්න නම් ඒක කාගෙන්ද ඇහෙන්නේ? ඒකට අපි කියන විශේෂ නම. ඒ කාගෙන්ද ඇහෙන්නේ? හරි විදියට ධර්මය ඇහෙනවා. කල්යාණ මිත්‍රය. එයාට කියන්නේ. මොකද කියන්නේ? කල්යාණ මිත්‍රය. එයාගෙන් ඇහෙන්නේ. එතකොට ඔන්න එතකොට පළවෙනි එක මොකද්ද? සෝතාපන්න මාර්ගයට එන්න පළවෙනි එක තමයි කල්යාණ මිත්‍රය ආශ්‍රය කරන්න. පළවෙනි එක. ආශ්‍රය කරාම මොකද වෙන්නේ? දෙවෙනි එක හම්බ වෙනවා. මොකද්ද? සද්ධර්ම ශ්‍රවණය. හරි? දෙවෙනි එක. දැන් ඔය දෙක තිබ්බ පළියටම සක්කාය දිට්ඨිය කෙරෙන්නේ නැහැ. අනිත් දෙක තමන්ගෙන් එන්න ඕනේ. දැන් පිටින් දෙකක් ආවා. ඒ තමයි කල්යාණ මිත්‍රයා ඉඳීම සහ එයාගේ ධර්ම ඇසීම. හරි? ඒ දෙක අනිවාර්යයි. මොකද ඒ දෙක නැතුව කොහොමත් වෙන්නේ නැහැ. හරි? ඒ කාරණා දෙක නැතුව වෙන්නේ කාටද? බුදු කෙනෙක් බුදුරජාන් වහන්සේ නම පහළ වෙද්දි වෙනවා ඒක. කාගේවත් අහන්නලා නෙමෙයි. ඒ වගේම පසේ බුදුරජාණන් වහන්සේ නම පහළ වෙද්දිත් වෙනවා. අනිත් අයට මොකද වෙන්නේ? අනිත් අයට ඒ වැඩි එහෙම වෙන්නේ නැහැ. අර දෙන්න ඉන්න අර දෙක ඉන්න ඕනේ. තියෙන්න ඕනේ. තේරුණානේ? කල්යාණ මිත්‍ර ආශ්‍රය සහ සද්ධර්ම ශ්‍රවණය. ඊට පස්සේ තමන්ගේ වෙන්න ඕනේ තව දෙකක් තියෙනවා. එකක් තමයි අර ඒ කියන එක අනුවම හිතන්න ඕනේ. ඒකට කියනවා යෝනිසෝ මනසිකාරය. මනසිකාරය කරනවා කියන්නේ මෙහෙ හිතනවානේ. එතකොට යෝනිසෝ මනසිකාරය කියන්නේ ඒට අනුවම හිතන්න. හරි. ඊළඟ එක තමයි ධම්මානුධම්ම ප්‍රතිපද. ඒකට අනුව හිතලා ඒකට අනුව ක්‍රියා කරන්න ඕනේ. හරි නේ? එතකොට හිතන්නත් ඕනේ, හිතන විදිහට ක්‍රියා කරන්නත් ඕනේ. දැන් එක විදිහකට හිතනවා, තව විදිහකට ක්‍රියා කරනවා එහෙම බෑනේ. එතකොට අර හිතපේක බොරුවක් වෙනවනේ. එතකොට දැන් කර්ම කීයක් තියෙනවද? 4යි. කියන්නකෝ බෑ. කල්යාණ මිත්‍ර ආශ්‍රය, සද්ධර්ම ශ්‍රවණය, යෝනිසෝ මනසිකාරය, ධම්මානුධම්ම ප්‍රතිපදාව. හරිනේ 4. මේවට කියනවා සෝතාපට්ටි අංග කියලා. මොනවද කියන්නේ? සෝතාපට්ටි අංග. එතකොට සෝතාපට්ටි අංග තමන් තුර ඇති කරගත්තාම එකපාරට මේ අර බට කැපනවා වගේ එකපාරට සෝතාපන්න වෙන්නෙම නැහැ හැමෝම. හරි. සමහර අය ටික යන්නේ. ඔය ටික යනකොට අවස්ථා දෙකක් පහු කරලා තමයි යන්නේ. එකක් තමයි ශ්‍රද්ධානුසාරී. එහෙම නැත්නම් ධම්මානුසාරී. හරි. ශ්‍රද්ධානුසාරී කියන්නේ
අර අහගත්තු එක පිළිගන්නවා දැන්. හරි. අහගත්තු දේ පිළිගන්නවා. පිළිගත්තේ නැත්නම් කොහොමද ඔය යෝනිසෝ මනසිකාරය කරන්නේ? පිළි අරන් ඒක අනුව කල්පනා කරන එක තමයි ඒක. අනිත් එක්කෙන ධම්මානුසාරි කියන්නේ පිළිගත්ත විතර නෙමෙයි. එයා ඒක අත්දැකීමෙන් ඉන්නවා. ඒ කියන්නේ එයාගේ ජීවිතයට ගලප ඉන්නවා. හරිද? එතකොට ඔන්න අවස්ථාව. එතකොට මේ දෙන්න සද්ධානුසාරි ධම්මානුසාරි. මම නිකන් බණ ඇහුව බලයට වෙන්නේ නැහැ. ඔයාලට තේරෙනවනේ. එහෙම වෙන්නේ නැහැ. අනිත් එක බණ කියලා වෙන එකක් ඇහුවත් වෙන්නේ නැහැ. පැහැදිලිද? හරියට මේක අහන්නත් ඕනේ. අහන විදිහට තමයි ජීවිතය වෙනස් කරගන්නත් ඕනේ. හිතන විදිහ වෙනස් කරන්නත් ඕනේ. අන්නේ එහෙම අයට තාම සක්කාදිට්ඨිය කැඩිලා නැහැ. නමුත් කැඩෙන පාරේ ඉන්නේ. මෙන්න මේ බුදුරජාණන් වහන්සේ කියනවා මේගොල්ලෝ සෝතාපන්න නොවි නම් මැරෙන්නේ නැහැ කියලා. මේ දෙන්න සෝතාපන්න නොවි මැරෙන්නේ නැහැ. ඒකේ අදහස වෙන්නේ මොකද? මොකක්ද ඒකේ අදහස? ඒ කියන්නේ දැන් ධම්මානුසාරී කෙනෙක් ඉන්නවා ඊටු ටික කරගන්නේ නැහැ. මොකද මැරුණොත් එහෙමද? නෑ මැරෙන වෙලාවට සෝතාපන්න වෙනවා. ඒ වෙලාව කොහොමද අතාරින්න වෙනවනේ. ඒ වෙලාවේ කෑ ගහලා බය වෙලා හූ තියන්නේ නැතුව මොකද වෙන්නේ? ආයෝනිසෝ මනසිකාරය කරපුවා ඒ වෙලාවේ අතහැරලා තියෙන්නේ සේරම. ඒ වෙලාවේ ටක් ගාලා සෝතාපන්න වෙනවා. හරිනේ. එහෙනම් අඩුම ගානේ මොකද වෙන්න ඕනේ? සද්ධානුසාරී හරි වෙන්න ඕනේ. එතකොට ආයේ සෝතාපන්න නොවි මැරෙන්නේ නැහැ කියලා කියන්නේ ස්ථිර වශයෙන්ම කියනවනේ බුදුරජාණන් වහන්සේ. එතන සෝතාපන්න නොවි මැරෙන්නේ නැහැ. හරි. එහෙනම් අඩුම ගානේ මොන වෙන්න ඕනද? සද්ධානුසාරීවත් වෙන්න. හරිද? එතකොට මේ දැන් ඒ කියන්නේ දැන් සෝතාපන්න වෙන්න ඕන කරන දේවල් නේ. ඕන කරන අපි කරන හතර. නමුත් සෝතාපන්න එක්කෙනාට මුණු එක්කෙනාට පිහිටන ලක්ෂණ තියෙනවා. ඒවට කියන්නේ සෝතාපට්ටි අංග. හරි. එයාට තියෙනවා මෙන්න මේ ලක්ෂණ හතර අඩුම ගානේ. එකක් තමයි එයා බුදුරජාණන් වහන්සේ ගැන අචල සද්ධාවෙන් ඒ කියන්නේ පැහැදීම් ඒක වෙනස් වෙන්නේ නැහැ. ධර්මය ගැන පැහැදීම් වෙනස් වෙන්නේ නැහැ. සංඝ රත්නය ගැන පැහැදීම් වෙනස් වෙන්නේ නැහැ. ආර්යකාන්ත සීලය පිළිපිටනවා. ආර්යකාන්ත සීලය කියන්නේ අර සීලබ්බත පරමාස කියන්නේ දෙකක්. ඒක වෙන් කරන් තමයි අරක දාලා අර වචනේ දාලා තියෙන්නේ. ආර්යකාන්ත සීලය. ඒ කියන්නේ මේ ඒ සීලය තණ්හාවෙන් අරන්නේ නැහැ. තණ්හාවෙන් ඒක පරාමර්ශණය කරන්නේ නැහැ. ඒ කියන්නේ මේක මගේ සීලය මම තමා සිල්වත් ආදි වශයෙන් පරාමර්ශණය කරන්නේ නැහැ. අනිත් එක මේක තියෙන සමාධිය පිණිස. හරි. අන්න එහෙම සීලයකට එනවා. ඒ සීලය මොන සීලද? ඒ පංච සීලෙම තමයි. හරි. පංච සීලෙම තමයි. සීලපත පරාමාසයට අපේ බෞද්ධයගේ තියෙන්නේ මොකද්ද? පංච සීලෙම තමයි. බෞද්ධ නොවන අයගේ වෙනත් සීල තියෙනවා. යාඥා කරනවා නේ. දැන් මුස්ලිම් අය මේ යාඥා කරනවා. එතකොට තව හින්දු අය කටු ගහනවා. මේ මොකක් හිල් කරනවා. අලු ගහ ගන්නවා. ඒවා සේරම සීලබ්බත පරාමාස. හරි. එතකොට බෞද්ධයගේ තියෙන සීලබ්බත පරාමාසයට එනවා ආය පංච සීලය. හැබැයි ඒක අරට වඩා හොඳයි. මොකද සමාජයට හොඳයි නේ. තමාටත් සමාජයට යහපත පිණිස පවතින. හරි. නමුත් ඒකත් තාම මොකද්ද? සක්කාය දිට්ඨිය කැඩලා නැත්නම් ඒක සීලබ්බත පරාමාස. පැහැදිලිද? ඒ කියන්නේ සක්කාය දිට්ඨිය කියන්නේ මේ මමත්වයේ ඉස්සරහට දාගෙන හිතන එකට තමයි සක්කාය දිට්ඨිය. මම කියන හැඟීම ඒක 아무තේ ඇති වෙන එක. අන්න ඒක නැතුව
මේක ස්ථිර වශයෙන්ම තියෙනවා මම කියලා කෙනෙක් ස්ථිර වශයෙන්ම ඉන්නවා කියන හැඟීම තමයි සක්කාය දිට්ඨිය. ඉස්සරහා ඉඳලා අද වෙනකන් ඉඳලා හෙට වෙනකන් ඉන්න යන කෙනෙක් තනි කෙනෙක්. ඒක යුනිට් එක. ඒක තමයි සක්කාය. හරිද? එතකොට කෝසම්බිය කියලා සූත්‍රයක් තියෙනවා. හරි? කෝසම්බිය සූත්‍රය. ඒකේ මේ කොහොමද මේ අංග ටික ඇති කරගන්නේ කොහොමද කියලායි සෝතාපන්න එක්කෙනාගේ ලක්ෂණ කොහොමද කියලා විස්තර කරනවා. මොකද සූත්‍රය නම කෝසම්බිය. ඒක ගැන කියන්න තමයි මේක අද කියන්න හදන්නේ. කෝසම්බිය සූත්‍රයේ ඒක බුදුරජාණන් වහන්සේ කියන මෙන්න මේ ලක්ෂණ හත ඇති කරගත්ත එක්කෙනා අනිවාර්යයෙන්ම සෝතාපන්නයි. සෝතාපන්න එක්කෙනාට මේ ලක්ෂණ හත තියෙනවා. තේරෙනවද නේද? ඒ කියන්නේ දැන් අපි බයිසිකල් තරඟයකට යනවා නම් ඉස්සෙල්ලා බයිසිකල් පුරුදු වෙන්න බෑ. පුරුදු වෙන්න මොකද්ද කරන්න ඕනේ? බයිසිකල් පදින එකමනේ කරන්නේ. ආයෙ වෙන එකක් කරලා හරියනවද? වෙන එකක් කරලා හරියන්නේ නැහැ. දැන් බයිසිකලේ පදින්න පුරුදු නැහැ. බයිසිකලේ පදින්න නමුත් බයිසිකල් තරඟයකට යන්න ඉන්නවා. එතකොට බයිසිකලේ පදින්න පුරුදු නැති නිසා අපි මේ වෙන එකක් කරනවා. එහෙම හරියන්නේ නැහැ. අරකම කරන්න බෑනේ. ඒකම කරන්න ඕනේ. එතකොට ඒක තමයි මේ කියන්නේ. එතන මේ ලක්ෂණ ටික තියෙනවා නම් එයා සෝතාපන්න වෙනවා. සෝතාපන්න වුණා එක්කෙනාට ওই ලක්ෂණ හත තියෙනවා. ওই ලක්ෂණ ටික තියෙනවා. ඒකේ එතකොට මුල් ලක්ෂණ 6ක් ගැන කියනවා. ඒ 6 ප්‍රධාන එකක් ගැන වෙනම කියනවා. හරි? ඊට පස්සේ කියනවා මේ ප්‍රධාන කරුණ කොහොමද සෝතාපන්න වෙනකන් ඉස්සරහට යන්නේ කියලා. හරිද? මොනෝක තමයි සැලැස්ම සූත්‍රය. මුල් ලක්ෂණ 6ක් තියෙනවා. ඉස්සරහට තමයි නේද? මුල් ඒ කරුණ ටික මෙහෙමයි. එකක් තමයි මේ අපිට ගැළපෙන විදිහට කියන්න. එකක් තමයි මේ අපි ආශ්‍රය කරන අය ඉන්නවනේ. ආශ්‍රය කරන අය කියන්නේ පවුලේ වෙන්න පුළුවන් නේ. වැඩ කරන තැන අය. මේ ගැන මේ අය ගැන ඒගොල්ලෝ ඉස්සරහ හිටියත් ඒගොල්ලෝ ඉන්නේ නැතුව මෛත්‍රී සහගත කාය කර්ම තියනවා කියලා කියනවා. ඒක එහෙමද කියලා හිතන්න කියලා කියනවා. හරි? මම එහෙමද? නැත්නම් ඉන්න තැන එක විදියක් තව තැනක එළියේද තව විදියක්ද කියලා හිතන්න ඕනේ. ඉන්න පළවෙනි එක. හරි? ඉන්න තැන මෛත්‍රී සාගත කාය කර්ම කියන එක තේරෙනවනේ. මෛත්‍රී සාගත කයින් කරන දේවල්. දෙවෙනි කාරණය තමයි මේ තමන් ආශ්‍රය කරන අය ඉස්සරහා ඉද්දිත් හෝ ඒගොල්ලෝ ඉන්නේ නැතුව ඒගොල්ලෝ නැති තැන මෛත්‍රී සාගත වචී කර්ම තියනවාද කියලා. හරි. ඒ කියන්නේ මෙතනදී ඒක විදිහ එළියට ගියාම අපේ සිස්ටර් නේද කියලා කිව්වොත් එතකොට දෙවිදියන්නේ එහෙම නෙමෙයිද කියලා හිතන්න ඕනේ. හරිද? ඔන්න දෙවෙනි කාරණේ ඇති කරගන්න තියෙනවා. තුන්වෙනි කාරණේ දැන් කියන්නේ හිතනවා විතරයි. මෛත්‍රිකා සාගත මානව කර්ම. මේගොල්ලෝ හිටියත් නැතත් ඉස්සරහා හිටියත් නැතත් මෛත්‍රිකා සාගත මානව කර්ම තමා තුළ තියනවාද කියලා හිතන්න කියලා කියන්නේ. ඒ වෙයි ආපෝ හැල්ල බලනවට කියනවා ප්‍රත්‍යක්ෂ කරනවා කියලා. හරි. එතකොට මේ දැන් මතක් වෙනවා බලන්න ඕනේ ආපෝ හැරිලා. ඉතින් එහෙම කරගත්තු නැති හන්ද තමයි මොකද වෙලා තියෙන්නේ? සක්කා දිට්ඨිය කැඩෙන්නේ නැත්තේ. හරිද? එතකොට දැන් මේව එකක්වත් වියදම් වෙන වැඩද? නෑ. වියදම් වෙන්නේ අන්න ඒක වැඩි. ඊළඟ කාරණේ මොනවා හරි හම්බුන දෙයක් බෙදා හදා ගන්න කණ්ඩ කනවාද කියලා හිතන්න ඕනේ. දැන් ගෙදර වේවා තමයි හම්බෙන දෙයක් බෙදා ගන්නවද කියලා. යා කිව්වද? 4යි.
පස්වෙනි එක තමයි සීලේ දැන් පංච සීලේ තියෙනවානේ. මේක කඩා ගන්න නැද්ද කියලා හිතන්න ඕනේ. හරි. මෙන්න මේ වගේ වෙලාවට පොඩි පොඩි පළතු වෙනවා. එහෙම අනේ එහෙම කරගෙන ඒක හදා ගන්න. තේරෙනවද? කීයද බං? 5යි. 6 වෙනි එක ලෝකෝත්තර සම්මාදිට්ඨිය. දැන් මේක කියන්න වෙලාවක් නැහැ මෙතන. හොඳයි. ඔන්න මේක ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ කියනවා මේ ලෝකෝත්තර සම්මාදිට්ඨිය මේ කරුණ හයෙන් ලොකුම එක. හරි. ඒක තමයි ප්‍රධානම එක. ඊට පස්සේ කියනවා මේ ලෝකෝත්තර සම්මාදිට්ඨිය එයා මේක නිතර පුරුදු කරනවා. හරිද? නිතර පුරුදු කරනකොට ආයිස් එයාට එනවා ඥාන 7ක්. මොනවද එන්නේ? අවබෝධ ඒවට කියන ඥාන කියලා. ඥාන 7ක් එනවා. හරි? ඒකෙන් අපි මෙහෙම කරමු. දැන් එකක් තමයි දැන් මෙයා මේ සම්මාදිට්ඨියක් තියෙනවානේ ලෝකෝත්තර සම්මාදිට්ඨිය. දැන් ඒක සම්පූර්ණ වෙලා තියෙන්නේ. ඒක ලෝකෝත්තර සම්මාදිට්ඨිය සම්පූර්ණ වුණා නම් සක්කාය දිට්ඨිය කැඩෙනවා. දිට්ඨි දෙකකට තියෙන්න බෑ. තේරෙනවනේ? දෘෂ්ටි දෙකක් තියෙන්න බෑ. එකයි තියෙන්නේ. එතකොට මේ ලෝකෝත්තර සම්මාදිට්ඨිය තිබ්බොත් මිත්‍යා දෘෂ්ටි කැඩෙන්න ඕන. මිත්‍යා දෘෂ්ටියෙන් ලෝක මිත්‍යා දෘෂ්ටි මොකද්ද? සක්කාය දෘෂ්ටි. හරි. සක්කාය දිට්ඨිය කැඩෙන්න ඕන. හරි. එතකොට නමුත් තාම දැන් මේ සක්කාය දිට්ඨියක් තියෙනවා මේක සම්පූර්ණ නැහැ. එතකොට සක්කාය දිට්ඨිය දුර්වල වීමින් යන්නේ. මේක ඩෙවලොප් වෙද්දී අනිත් එක දුර්වල වීමින් යන්නේ. තේරෙනවද? එක්තරා අවස්ථාවක් වෙනවා ඒක සම්පූර්ණ වෙලා අනිත් එක නැත්තර නැති වෙනවා. හරි පැහැදිලිද? අන්න එහෙම එක්කෙනෙක් ගැන කියන්නේ මේ. දැන් එහෙම එක්කෙනෙක් නෙමෙයි සෝතාපන්න වෙන්නේ කවදා හරි. සෝතාපන්න වෙලා නැති හන්දනේ මේක පුරුදු වෙන්නේ. එතකොට දැන් ඔතෙන්ට යනකම් කියනවා තේරෙනවද? කම්මැලි නේද? මට මේක ඉවරනට කියලා ඉවර කරන්න ඕනේ වුණා. හරිද? ඊට පස්සේ මෙයා දැන් මෙතන එහාට නෑ මෙයා දැන් නිදහස් තැනකට ගිහින් හරි නිකන් ඉන්න වෙලාවක මෙන්න මේ කාරණා 6 Taman තුළ නිතරම තියෙනවද කියලා බලනවා. එකක් තමයි කාමච්ඡන්දය. කාමච්ඡන්දය කියන්නේ මේ කාමය කියන එක දන්නවනේ. ඔව් කාමය කියන්නේ. කාමය කියන්නේ මේ ඇස කන නාසය දිව කය කියන ඒවට අරමුණු වෙන දේවල් වලට තමයි කාමය කියන්නේ. දැන් ඇසට අරමුණු වෙන්නේ මොකක්ද? වර්ණනේ. වර්ණනේ. රූප කියන්නේ වර්ණනේ. ඇසට අරමුණු වෙන්නේ වර්ණ. කනට අරමුණු වෙන්නේ ශබ්ද. නාසයට ගන්ධ සුවඳ. දිවට රසය. කයට පහස. මෙන්න මේ ටිකට තමයි කාමය කියන්නේ. කාමච්ඡන්දය කියන්නේ මොකක්ද? ඒවට තියෙන ඡන්ද දන්නවා ඡන්ද කියන්නේ. ඡන්ද දුන්නේ ළඟට. එතකොට කාමච්ඡන්දය එතකොට ඒ කියන්නේ මොකද්ද? කැමැත්තනේ. අන්න අරවට තියෙන ගොඩාක් ඒවෙන් යට වෙලාද කියලා. මේ කැමැත්ත දැන් කාමච්ඡන්දේ නැති වෙනවාද කියන එක නෙමෙයි. හොඳේ. ඒක නැති වෙන කොයි වෙලාවද? අනාගාමී දැන් මේ කතා කරන්නේ සෝතාපන්න වෙන්න හදන එකනේ කියන්නේ. ඒක කාමච්ඡන්දේ යට වෙලාද කියලා. යට වෙන්නේ කොහොමද? අර කලින් කිව්ව ඒවා කඩාගෙන යනවා. අර හරි. සීලේ කඩාගෙන යනවා මොකද කාමච්ඡන්දය යන්නේ. සීල් කැඩෙන්නේ එහෙම. දැන් යට වෙලා නැත්තම් මොකද වෙන්නේ? ඒ 6 තියාගන්න ඉන්නවනේ. මුලින් කිව්ව 6. දැන් මතක නැතු වෙන්න ඕන 6. මුලින් කිව්වා මෛත්‍රී සාගත කාය කර්ම,
මෛත්‍රී සහගත වචී කර්ම, මෛත්‍රී සහගත මනෝ කර්ම, බෙදා හදාගෙන කණ එක. හරි. කණ ඒව විතර නෙමෙයි. අනිත් ඕන එක බෙදා හදා ගැනීම. ඊට පස්සේ සීලය, ඊට පස්සේ සම්මාදිට්ඨිය. හරි. කරුණ හය. දැන් කාමචන්දේ යටුනොත් මොකද වෙන්නේ? හයම කුඩු වෙනවා. හරිද? එහෙම වෙන්නේ වෙන තත්ත්වෙද ඉන්නේ කියලා හිතන්න කියලා කියනවා. ඊට පස්සේ ඒක ව්‍යාපාදේ. ව්‍යාපාදේ කියන්නේ තරහ. තරහ වලට යට වෙනවද කියලා. බලන්න කියනවා. එතකොට යට වෙන අවස්ථාව තියෙන්න පුළුවන්. සෝතාපන්න මාර්ගයේ ඉන්නේ. දැන් විසාකමන තරහ වෙලා ගියා ගෙදර යන්න කියන්නේ. දන්නව නේද? බඳලා ආපු අලුත අකුලානේ යන්න ගියා. ඊට පස්සේ බොහොම අමාරුවෙන් ෂේප් කරනවා. මම යනවා තාත්තලා දියා කියලා ගියා. ඒ වගේ මේ සෝදාපන්න වෙච්ච එක. එතකොට එහෙම වෙන්න පුළුවන්. එතකොට ආයේ එයා මොකද කරන්නේ? අර කල්පනා කරනවා කියන්නේ ඒකයි. ආයෙ බලනවා. මේව වුණා නේද? මේ ස්වභාවයෙන් තියෙනව නේද කියලා ඒක කරෙක්ට් කරගන්න. ඒකයි කියන්නේ. හරිද? කාමච්ඡන්ද ව්‍යාපාද තින මිද්ද. තින මිද්ද කියන්නේ තේරෙනවනේ. දන්න. තින මිද්ද. මේ ඔයාලට තියෙන්නේ තින මිද්ද කියන්නේ නින්දන ස්වභාවය. අර කම්මැලි ස්වභාවය තින මිද්ද. ඊට පස්සේ උද්දච්ච කුක්කුච්ච කියන්නේ උද්දච්ච කියන්නේ මොකද්ද? ඔව් උද්දච්ච කියන්නේ මේ විසිරෙන ස්වභාවය. හිත විසිරෙනවා. මනෝ ගන්න. කුක්කුච්ච කියන්නේ පසුතැවෙනවා. හරිද? විචිකිච්ඡා අන්තිමක විචිකිච්ඡා. විචිකිච්ඡා කියන්නේ සැකය. තව දෙකක් තියෙනවා. එතකොට මේ මම කිව්වේ හතක් තියෙනවා කියලා. මෙන්න මේ හත ගැන තමයි මෙයා බලන්නේ පළවෙනි එකේ. මෙන්න මේ එළොවයි මෙලොවයි තියෙන කිසිම වැඩකට නැති ඒවා හිත ඉන්නවද කියලා. හරි. දැන් කාලේට කල්පනා කරනවා Facebook එකේදී ගොඩක් වෙලා ඉන්න කියලා වන්නේ වගේ කල්පනා ගන්න පුළුවන්. තේරෙනවද? එතකොට මේකට යට වෙනවද කියලා. මේ ස්වභාවයට. ඔහි එක එකව කියෝ ඉන්නේ. කියන්නේ මේ දැන් මේ කියන්නේ මොකද්ද? කිසියම් වැදගත්කමක් නැතුව අර එහෙම තියෙනවනේ එලොටයි මෙලොටයි. එලො සම්බන්ධ. ඒකේ වෙන එක 10 වෙනි එක. 7 වෙනි එක තමයි මේ රණ්ඩු සරුවල් වාද විවාද ඇති වෙන ඒව වචන ගැන හිතා ඉන්නවද කියලා. ඒක මොන වගේ වෙලාවටද ඒක වෙන්නේ? ඒක ඇතිතේ හැම වෙලාවෙම වෙන්න පුළුවන් නේ. කරද්දී. ත්‍රිවිල් කාර්යයන්ට. ඒ වගේ දැන් එනවා නේද? මේක මූ දාපු හැටි වගේ කියලා. කෙලෙලා යන්නේ නැතයි. එහෙම වෙනවනේ දැන්. ඒවට තමයි කියන්නේ දැන් ආණ්ඩුව ගැන හිතන්නේ සමහරවිට. එන ගන්න ඕනේ ඔය වගේ. ඒ මොනවද? අන්න ඒක ගැන තමයි මේ කිව්වේ. හරිද? නැතිද? එතකොට කාරණා කීයක් කිව්වද මේ? 7. මෙන්න මේවා හිතා ඉන්නවද කියලා තමා ගැනම බලන එක තමයි පළවෙනි කාරණය. අර දැන් සම්මා දිට්ඨිය තියෙන එක්කෙනා හරිද? සම්මා දිට්ඨිය ගැන දන්නේ කෙනා දැන් සෝතාපන්න සක්කාය දිට්ඨිය කඩනකම් මේ ගෙනියන විදිය ගැන තමයි මේ කියන්නේ. තේරුණාද මේ? ටික දිග සූත්‍රය හැබැයි මේ හරිම මේ මොකක්ද ඒකට කියන්නේ ගාම්භීර සූත්‍රය කියන්නේ. අන්න එහෙම එකක්. එතකොට මේ දැන් මෙයා ලෝකෝත්තර සම්මා දිට්ඨිය ගැන අහලා තිනවා. ඒ වුණා සක්කාය දිට්ඨිය කැඩිලා නෑ තාම. දැන් එයා පුහුණු කරගෙන යන්නේ. යන ක්‍රමය තමයි මේ කියන්නේ. මොකද්ද පළවෙනි එක? අර වාගේ කරුණු 7 ගැන හිතනවද කියලා බලන එක. මොනවද කරුණාද? කාමච්ඡන්ද. කාමයට යට වෙලාද ඉන්නේ කියලා. ව්‍යාපාදයට යට වෙලාද ඉන්නේ. ඊට පස්සේ තින මිද්දේට යට වෙලාද ඉන්නේ. හරිද?
ඊට පස්සේ දැන් අකලංගේ යන්තම් යට වෙච්ච එකෙන් දැන් බින්දුනා. හරි. එතකොට ඊට පස්සේ උද්දච්ච කුක්කුච්ච වලට යට වෙලාද ඉන්නේ. හරිද? හොඳ වෙලාවට ඔයා මම මෙතන තියාගන්න. නැත්තම් ඔය ලීරනවා තමයි එන්නේ අන්තිමට. රාස් බ්‍රාස් කර. ඊට පස්සේ විචිකිච්ඡාවට යට වෙලාද. ඊට පස්සේ අර එලෝ මෙලෝ දෙකටම නැතිව හිත ඉන්නවද? අනිත් එක තමයි වාද විවාද රණ්ඩු සරවල් ඇති වෙන ඒවා හිත ඉන්නවා. එන හතයි. දැන් ඔක හිත ඉන්නවද කියලා තමන්ම බලන්න කියලා කියන්නේ. එතකොට තේරෙනවා හිත ඉන්නවා කියලා මොකද කරන්නේ? එතකොට ඒක නැති කරන්න කියලා කියන්නේ නැහැ මෙතනදී. ඒක නැති කරන්න ඕනේ. ඒකට උත්සාහයක් දරන්න කියලා තමයි කියන්නේ. හරි. දෙවෙනි එක තමයි අර සම්මාදිට්ඨිය තමන් පාවිච්චි කරද්දී මේ අර ලෝකේන ගැටලු ගොඩක් සංසිඳනවා. නිමිනවද කියලා තමන් ගැනම හිතන එක. දැන් උදාහරණයක් විදිහට දැන් ලෞකික සම්මාදිට්ඨිය වුණත් ඕක ගොඩක් එහෙම වෙනවා. හරියට පාවිච්චි කරනවා. දැන් හිතන්න අල්ලපු ගෙදර එක්කෙනාට ලොකු මොකක්ද අලුත් මැණිකක් අම්මලා හරි සුවිපයක් ඇදලා හරි ලොකු එකක් ආවා ලොකු වාහනයක් ගත්තා ගයක් ගත්තා කියලා. එතකොට ජෙලසි එකක් ආවොත් මොකද කොහොමද? ඒකට දැන් ජෙලසි එකක් එන්න පුළුවන් නේ. හුඟක් වෙලාවට එන්නේ අපි දන්න අය ගැනනේ ජෙලසි එන්නේ. දැන් අපිට ජෙලසි එනවාද ඉලෝන් මස්ක් ගැන නේ. ළඟ අය ගැනනේ ජෙලසි එන්නේ. නේද? එතකොට මේ කොහොමද හිතන්නේ? ලෝකෝත්තර සම්මාදිටිය ගැනවත් නෙමෙයි ලෞකික සම්මාදිටියනොත් ඒ කියන්නේ මම කියන්නේ දසවස් සම්මාදිටියනොත් ගොඩක් මේක මේව කරගන්න පුළුවන්. කියන්නේ ඒක එයාගේ කර්මය නේ. නේද? ඒක කලින් කරපු එකක් හන්දනේ පළ දෙන්නේ. එතකොට ආරක නැති වෙලා යනවා. ඊට පස්සේ මේ ඔන්න ඔයාට නිකරුණේ බනිනවා. කවුරු හරි. දවල්ට නිදී කියලා. හරි. එතකොට මොකද මේ එතකොට හිතන්නේ කොහොමද? දැන් ඔයා හේතුවක් නැතුව බනින්නේ. එතකොට කොහොමද ලෞකික සම්මාදිට්ඨිය ඒක අඩු කරගන්නේ? එයා කරගන්නේවා එයාට. හරි. තමන්ගේ කුඹුරේ තමම වපුර ගන්න එකනේ කරන්නේ. දැන් ඔයා තරහ ගත්තොත් මොකද වෙන්නේ? ඔයාත් එයාගේ බීජ අරන් ඔයාගේ ඒවා වපුර ගත්තා. හරිද? ඒකනේ නේ. එතකොට ලෞකික සම්මාදිට්ඨියනොත් නිමෙන ගතියක් එනවා නේද? ප්‍රශ්න වලදී. දැන් සමහර අය කියන අපිටමයි කරදර කියලා. හරිද? එතකොට හැම එක්කෙනාම එහෙම තමයි හිතන්නේ. අපිටමයි කරදර. මොකද අනිත් එක්කෙනා කරදර යාට පිටින්නේ. ඒකට හොඳට ඉන්න අයට මේ කරදර ඕම එහෙම ගන්න නැහැ. දැන් තමන් කරපෙවුවා තමයි එන්නේ. කලින් කරගත්තා. ඒකට මේ ගැටිලා වැඩකුත් නැහැ නේ. තමන්ම කරගත්තා. එතකොට මේ ඒක ගෙවලා දාන එක තමයි කරන්න තියෙන්නේ. එහෙමලා ඒක එහෙම කර්මඵල සීකරමේ කායිතය වෙන මොන සම්මාදිටියද? ලෞකික සම්මාදිටිය. ලෝකෝත්තරයකට නෙමෙයි. ලෝකෝත්තරයක ආවම ඊටත් වඩා නිවෙනවා. අන්න ඕක දැනගත්තොත් ඒක තමයි දෙවෙනි ඥානය. හරි? තුන්වෙනි ඥානය තමයි මේ ලෝකෝත්තර සම්මාදිට්ඨිය බුද්ධ ශාසනය කරුණා වෙන කොහොමවත් නැහැ කියලා. Tamanට තේරෙන්න ඕන. ඒක තමයි හතරවෙනි ඥානය. හරි. පස්වෙනි ඥානය තමයි එයා අතින් වැරදක් වෙනවද කියලා දැන් එයා දැක්කම ටක් ගාලා මොකද වෙන්නේ? ටක් ගාලා ඒකෙන් මිදෙනවා. දැන් වැරද්දක් වුණා කියන්නකො අපි හිතමු හොරකම්ම කරා කියන්නකො. හොරකම් කළා.
කාමයකට යට වෙලා හොරකම් කරා. ඊට පස්සේ ප්‍රත්‍යක්ෂ කරද්දී තේරෙනවා. ලොකු වැරද්දක් කරා. ආයෙ වෙන්නේ නැති වෙන්න ඉක්මනවා. අන්න ඒක තමයි තමන් එහෙම ස්වභාවයෙන් යුක්ත බව දැන ගැනීම තමයි ඊළඟ ඥානය. හරි. ඒක බුදුරජාණන් වහන්සේ කියන්නේ ඒකට මේ වගේ අර චූටි දරුවෙක් දැන් ගිනි දැල්ලක් තියෙනවා. මෙයාට ඒක තේරෙන්නේ නැතුව ගිනි දැල්ල අල්ලපු ගම රස්නේ ගාපු ගම මොකද කරන්නේ? ටක් ගාලා අත ගන්නවනේ. අන්න ඒ වගේ වැරද්ද දැක්ක ගම ඉක්මනට හදා ගන්න. දැන් වැරදි වෙන්නේ නැහැ කියලාද කියන්නේ? එහෙම එකක් කියන්නේ නැහැ. වැරදි වෙන්නේ නැත්තේ බුදුරජාණන් වහන්සේ අතින් විතරයි. රහතන් වහන්සේලාත් වැරදි තීරණ ගන්නවා සමහර වෙලාවට. එහෙම වෙනවා. වැරදි කරනවා නේ වැරදි තීරණ ගන්නවා. හරිද? ඊළඟ එක තමයි මෙයාගේ වගකීම් යුතුයකම් සහ වගකීම් හරියටම කරනවා. හැබැයි කරද්දී ඒක කරන අතරේ ඔළුවේ තියෙන මෙන්න මේ තුන. අදි සීල ඒ කියන්නේ සීල සමාධි ප්‍රඥා වඩනවා කියන අදහස අතාරින්නේ නැහැ කියනවා. තේරෙනවද? එතකොට අර මේ යුතුයකම් සහ වගකීම්නොත් ඒකට අදාළ කරලා විදිය තමයි කරන්නේ. දැන් උදාහරණ විදියට දැන් රෝගීන් බලනවා කියන්නකෝ. රෝගීන් බලන එක හරියටම කරන්න පුළුවන් නේද? හරියට කියන්නේ මෛත්‍රී සාගතව කරන්න බෑ. පුළුවන් ඕනනම් බැලත් කරන්න පුළුවන්. ඔප්ෂන් තියෙනවා. දැන් ගෙදර බත්තු වෙනකොට සමහර වෙලාවට රෙදි හොදද්දී එහෙම ඔප්ෂන් දෙකම තියෙනවා. ඕනනම් බැන කරන්නත් පුළුවන්. ඕන්න මේ මිනිහට මොකද මට නේ සේරම කියලා බැන කරන්නත් පුළුවන් හරිද? එතකොට ඒ ඔප්ෂන් දෙකම තියෙනවානේ. මේක කියන්නේ අනිත් හොඳ හරියක තෝරන්න කියලා. හරි. එතකොට මේ වැඩ කරද්දිත් එහෙමයි. මේ 100ෙන් කරන්න කියලා කියන්නේ නේ කොටින් කියනවා. 100ෙන් කරන්න කියනවා මොකද්ද? අර අපේක්ෂාව අතාරින්න නැතුව. මොකද්ද අපේක්ෂාව? අදි සීල, අදි සමාධි, අදි ප්‍රඥා කියන දේවල් ලබා ගැනීම අපේක්ෂාව අතාරින්න නැතුව කරන්න. නැත්තම් මොකද වෙන්නේ? ඊට පස්සේ යුතුයකම් වගේ කියන වලට ඒකටම වැටෙනවා. හරිද? අනිත් ඒවා අතහැරලා මේක බුදුරජාණන් වහන්සේ උදාහරණයක් විදිහට කියන මෙහෙමයි. දැන් එළදෙන අලුත් පන් පැටවා ඉන්න එළදෙනත් කෑම කනවනේ. කෑවට එයාගේ මොකද්ද එයා අවධානය ඉන්නේ කාව ගැනද? පැටිය ගැන නේ. නේ. පැටිය ගැන අවධානය අතාරින්න නැතුව ඉන්නේ. කොයි ඇයිද දන්නේ? අනේ වගේ. කියලා උදාහරණයක් දෙන්න. දැන් තේරෙනවද? දැන් සාමාන්‍ය බණ කතාවකට වඩා මේවා මොකද වෙන්නේ? ටික නීරසයි. ඒකට හේතුව තමයි ආහාර තියෙන ආතාපි සම්පජාන සතිම කියලා එකක් තියෙනවා. ආතාපි කියන්නේ දැන් කෙලෙස් වලට මේ තමයි බැටේ වදින්නේ. මේ පහර වදින්නේ. හිතේ තියෙන කෙලෙස් වලට. එතකොට නීරස වෙනවා. මොකද යට වෙලා තියෙන කෙලෙස් වලනේ. ඒකට කැමති නැහැ හිත. තේරුණාද? දැන් අපි මෙතන මොකක් හරි අපි තමයි මේ ජාතක කතාවක් කියවන මේ කෙලින් වෙලා ඉන්නේ කොන්දේට ටක් නේ ඒක හේතුව අර කෙලෙස් එකට හරියනවා ඒක දැන් හිතන්නේ ඩ්‍රයිව් කරද්දී නිදිමත වුණාම අහන්නේ බන කතාවක්ද සයන්ස්ද මොකක්ද සින්දුවනේ දාගන්නේ එතකොට නිදිමත නැති වෙලා නෝනේ කොහෙන් ගියද එහෙමකද ඒ කාමච්ඡන්දේට හරියනවා ඒක. ඕක තමයි ආතාපි කියන්නේ ඔන්න කෙලෙස් තවන වීරිය කියලා කියන්නේ.
කෙලෙස් තවන්න. එතකොට මේ ඕක ලේසි නෑ. ඒක තමයි මාරු යුද්ධය කියන්නේ. තේරෙනවද? මාරු යුද්ධය කියන්නේ ඕක. ඒකට දෙන්නේ නැහැ හිත. ඕක කඩා ගන්න තමයි බැරි. ඒකට තමයි දෙන්නෙම නැත්තේ. දෙන්නේ නැත්තේ මොකද? Tamanda දෙන්නේ නැත්තේ නෑ. එහෙම ගන්න නෙමෙයි. ධර්මයන්. ඒ කියන්නේ ධර්මයන් ගොඩක් තමයි තියෙන්නේ. හරිද? එතකොට ඒ කෙලෙස් කියලා සුදු කළු ඒවා තියෙනවා, සුදු ඒවා තියෙනවා. ඉතින් එහෙම මෛත්‍රී කියලා එකක් තියෙනවා. ඔහොම තියෙනවා. මේ එක වෙලාවට එක ඒවා පහළ වෙනවා. දැන් මේ දෙකක් එකට විරුද්ධ දෙකක් එකට තියෙන්නේ. මෛත්‍රිය තරහ එකට තියෙන්න පුළුවන්. එහෙම තියෙන්න බෑ. එක වෙලාවට එකයි. සාමාන්‍යයෙන් ලේසි මොකද්ද? හොඳ එකද නරක එකද? ලේසි. නරක එක ලේසි. ඒක හේතුව ඒක තමයි පුරුදු වෙලා තියෙන්නේ ගොඩක් කාලේ. දැන් ඒකෙන් අයින් වෙන්න හදද්දී ඒ ධර්ම දැන් මගේ හිත මේකට කැමති නැහැ නෙමෙයි. ඒ ධර්මතාවය තමයි දෙන්නේ නැත්තේ ඒකට. මෛත්‍රියට යන්න දෙන්නෙම නැත්තේ කවුද? තරහමයි. කවුරුවත් කරනව නෙමෙයි හොඳයි. දැන් මම කරනවා නෙමෙයි හොඳයි. මම ගණන් කරන්නේ මට ඕක කරගන්න තිබ්බනේ නේද? මම නම් දැන් මේ මෛත්‍රී සාගත වෙන්නේ. ඉතින් මම දැන් අද ඉඳලා මම මෛත්‍රී සාගතයි කිව්වට හරියන්නේ නැහැ. මොකද වෙන්නේ? ඒකට අර ඒක ඊට වඩා තරහ කියන එක බලපවත්වනවන හිතේ. මේ ඒ අදාළ තත්ත්වයන් එන්නේ විතරයි තියෙන්නේ. එතකොට ඒක මතුවෙනවා. එහෙම යන්නේ. හරි නේද? එතකොට අපි කතා කරන්නේ මේක. බුදුරජාණන් වහන්සේ මේ සෝතාපන්න වීම ගැන තමයි වැඩිම කතා කරලා තියෙන්නේ. දැන් රතන සූත්‍රය කියන අහලා තියෙනවද? රතන සූත්‍රයේ තියෙන බුද්ධ රත්නේ, ධම්ම රත්නේ, සංඝ රත්නේ ගැන කතා කරනවා. ඒ කියන්නේ රතන සූත්‍රයේ තියෙන්නේ. ඒකේ සංඝ රත්නේ. සංඝ රත්නේ කියන්නේ කවුද? ඉස්සර කියන්නේ. ඔය සංඝද නැද්ද? සංඝ කියන්නේ පිරිස කියන එක. භික්ෂු කියන්නේ සිවුර දාගන්න. හරිද? භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියලා හතරක් තියෙනවා. ඒ හතරටම තමයි සංඝ කියන්නේ. එතන සංඝං සරණං ගච්ඡාමි කියන්නේ හතරටම. මම හිතාන ඉන්නේ දැන් හිතාන ඉන්නේ ඒක නෙමෙයි නේද? එකපාරට ඔලුවට එන්නේ මොකද්ද? සිවුරනේ. ඒක වැරදි. ඒ ගාථාවේ කොහොම තියෙන්නේ? සංඝරත්නේ වදින ගාථාව කොහොමද පටන් ගන්නේ? සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක පිරිස. හරි. කියලා තමයි පටන් ගන්න. මෙහෙමයි කියලා කියන්නේ. ශ්‍රාවක පිරිස. භික්ෂු කියන්නේ වෙනම කොටසක්. ඒකේ සංඝ කියන කොටසේ ඇතුලේ තියෙන හතර එකක් තමයි භික්ෂු කියන්නේ. හරි. ඒ වගේ එහෙම හරියටම ක්ලියර්ලි දැනගන්න ඕනේ. මැරෙන්න කලින්. හරි. මැරෙන දවසකට කලින්. කවුද සංඝ කියන්නේ? නැත්තම් වෙන්නේ මොකද? නැත්තම් වෙන්නේ මේ නෑ ඔයත් සංඝ කියවේ ඒකයි මම. ඔයා සංඝ වෙන්න නම් මොකද්ද වෙන්න ඕනේ? අර ගාථාවේ තියෙන ඉතුරු ටික වෙන්න ඕනේ. එතකොට සංඝ. හරි. ඒක අදහස් වෙන්නේ ඔයාලට සිවුරක් තියෙනවා කියලා. නේද? හරි. එතකොට අපි මේකේ කතා කරේ බුදුරජාණන් වහන්සේ මේ සෝතාපන්න වීම තමයි වැදගත්. අර සංඝ රත්නේ කොට මේ රතන සූත්‍රය.
සංඝරත්නයේ ගුණ කියලා වැඩිපුරම තියෙන මොන කවුරු ගැනද? සෝතාපන්න වීම ගැන. හොඳට බලන්න. ගිහින් ඒකේ තියෙනවානේ සක්කාය දිට්ඨි විචිකිංචි චංච සීලබ්බතන්වා පියදස්. එහෙම කියලා එකක් තියෙනවානේ. ඒකේ මොකද්ද කියන්නේ? සක්කාය දිට්ඨි විචිකිච්ඡි සීලබ්බත. ඒකයි කියන්නේ. ඒකේ ගොඩක් කියනවානේ. ඊට පස්සේ තව කියනවානේ අර යට හිටපු කණුවක් වගේ නොසලී ඉන්නවා කියලා හතර මතින් එන හුලඟට වැනින්න නැතුව. එහෙම කතාවක් තියෙනවා. රතන සූත්‍රය. ඒ කියන්නේ සෝතාපන්න කෙනා ගැන. එහෙම ගොඩක් තියෙනවා. හරි. ඇයි මේ දැන් උච්චර එහෙම කියන්න හේතුව තමයි අර බුදුරජාණන් වහන්සේ ගොඩාක් සූත්‍රවල පෙන්නලා දීලා තියෙන්නේ. මොකද්ද? අර දැන් මෙයා හිටියේ නැතිවම ආයි කියන්න මේ ඕෂන් හතරම හිඳෙනවලු මෙච්චර වෙනකම්. හරි. හතර මහා සාගරෙම හිඳෙනවා. හැබැයි වියත් දෙකක් විතර වතුර තමයි දැන් ඉතුරු වෙලා තියෙන්නේ. එතකොට කියනවා මොන හිඳුණු ජලයේද වැඩි ඉතුරු වෙලා තියෙන එකද. එතකොට කියනවා හිඳුණු ජලය ගැන මේකේ ලක්ෂයෙන් පංගුවද එහෙම කියන්නවත් බෑ කියලා. කොච්චර වාරයක්ද කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ කියනවා මේ අර සෝතාපන්න කෙනෙක් සෝතාපන්න වීමේදී එයා නැති කරලා දාපු දුක ඉස්සරහට විඳින්න තියෙන දුක නැති කරපු දුක හරියටම අර හිඳිච්ච වතුර වගේ ඉතුරු වෙලා තියෙන වතුර වගේ තමයි විඳින්න තියෙන දුක. හරිනේ. එහෙම කියනවා. ඊට පස්සේ කියනවා අර මුං ඇට හතක් වගේ ගල් කැට හතක් ගන්නවා. මේ හතයිද ලොකු මහ පොළොවද කියලා අහනවා. ඊට පස්සේ කියනවා මහ පොළොව උඩා ලොකු කියලා. ඊට පස්සේ කියනවා මේ එයා සෝතාපන්න කෙනා නැති කරපු දුක මහ පොළොව වගේ ඉතුරු වෙච්ච ටික ගල් කැට හත වගේ. එහෙම කියනවා. තව ගොඩක් ඔහම සූත්‍ර ගොඩාක් තියෙනවා. හරි. එහෙම කියලා කියනවා මේ සෝතාපන්න වීමමයි උතුම් කියලා. ඊට පස්සේ තව එකක තියෙනවා මේ රජ කෙනෙක් ඉන්නවා අර සක්විති රජ. ඒ කියන්නේ කොන්ටිනන්ට් සේරටම එයා තමයි අග්‍ර. හරි. මහද්වීප හතරටම මේ කාලේ හතරක් ගැන කියලා තියෙන්නේ. මහද්වීප හතරටම එයා තමයි ලොක්කා. නමුත් එයා ඒ වුණාට එයා ඊළඟට මැරිලා ගිහින් අපාය යන්න පුළුවන්. ඒ මහද්වීප හතරටම වඩා ලොක්කා වෙනවට වඩා සක්විති රජ වෙනටත් වඩා සක්‍ර දෙවියෝ වෙනටත් වඩා මහා බ්‍රහ්මයෙන් වෙනටත් වඩා සෝතාපන්න වීමමයි උතුම් කියලා කියනවා. ඒකට හේතුව සෝතාපන්න වුණාම ආයේ අපායක් යන්නේ නැහැ. හරි? සතර අපාය නිදහස්. දැන් අපි කරන හැම එකම account වලට වැටෙනවනේ. කර්ම විපාකෙදිට. එතකොට මේ සක්කාය දිට්ඨි අපි බැඳිලා තිනවා මේ සංසාරේට බන්ධන 10කින්. මේ බන්ධන 10න් ලොකම චේන් එක තමයි ස්ට්‍රොංගස්ට් චේන් එක තමයි සක්කාය දිට්ඨිය කියන්නේ. සක්කාය දිට්ඨිය කැඩෙද්දී ඒක එක්කම බැඳිලා තියෙන තව මේ දම්වැල් දෙකක්. ඒ දෙකත් කැඩිලා යනවා. ඒ තමයි සීලබ්බත පරාමාස විචිකිච්ඡා. එතකොට සක්කාය දිට්ඨි සීලබ්බත පරාමාස විචිකිච්ඡා කියන තුනම කැඩිලා යනවා. සෝතාපන්න. හරිද? එතකොට තව යාට ඉතුරුයි 7. සේරම 10 තියෙනවා. දස සංයෝජන. එතකොට සකදාගාමී වෙද්දී ඊළඟ දෙක දුර්වල වෙනවා, වීක් වෙනවා. විතරයි කැඩෙන්නේ නැහැ. ඒක තමයි කාමරාග පටික. හරි? අපි බැඳිලා තියෙන්නේ කාමරාගෙන් පටිකෙනුත් බැඳිලා තියෙනවා සංසාරේට. හරි? එහෙනම් බැඳිලා තියෙන හන්ද තමයි ඔන්නෝක අල්ලලා දාන්න කිව්වම ඔයා නම් කියයි කියලා කියන්නේ. ඒ කාමර පටිකෙන් බැඳිලා ඉන්නවා. නැත්නම් අපිට බනින එක අතරින් පුළුවන් නේ. බෑ අතරින්. ඒක අල්ලා ගන්න. ටුක් ගාලා. අල්ලාගෙන සෑහන දාගෙන තමයි ඊටු ටික මොකද කරන්නේ? ඊටු ටික කරන්නේ. හරිද? එහෙම කියනව නේද? ඔයාට නම් මොකද මට නේ තියෙන අමාරු කියන්නේ. ඒ තමයි මොකෙන්ද? ඒ වැඩ කරන්නේ පටිගේ. එතකොට ඒ දෙකක් නැති වෙනවා අනාගාමී වෙනවා. එතකොට මුල් පහ ගියා අනාගාමී වෙන්නේ. හැබැයි අනාගාමී කෙනාට තව පහක් තියෙනවා.
ඒ පාට තමයි රූප රාග, අරූප රාග, මාන, උද්ධච්ච, අවිජ්ජා කියලා කියන්නේ. හරි. ඒතකොට රහත් වෙද්දී ඒ පහත් එහෙම තමයි එන්නේ. ඒතකොට 10ම ගියාට පස්සේ ආයෙ බැඳිලා නැහැනේ කොහටවත්. පැහැදිලිද? ඒතකොට අමාරු මේක මොකද්ද? සක්කාය දිට්ඨිය. ඕක තමයි කඩීම. ඕක කැඩුවනම් අනිත් ඒවා කැඩෙනවමයි. හරි දැන් සක්කාය දිට්ඨිය කැඩෙන්න ලෝකෝත්තර සම්මා දිට්ඨිය අහගන්න ඕනේ කාගෙන් හරි. එහෙම අහගන්න නැතුව කවදාකවත් කැඩෙන්නේ නැහැ. ලෝකෝත්තර සම්මා දිට්ඨිය අහගන්න කල්යාණ මිත්‍රයෙකුගෙන්. හරිනේ. ඒක අහගෙන ඒකට අනුව කල්පනා කරගෙන ඒක විදිහටම ජීවිතේ වෙනස් කරන්න ගත්තාම අන්න සෝතාපන්න වෙලා තමයි නවතින්නේ. ඒකට අපි කියනවා ඒවට කිව්වා සෝතාපට්ටි අංග කියලා. මොනවද අංග හතර? කල්යාණ මිත්‍ර සේවනයේ, සද්ධර්ම ශ්‍රවණේ, යෝනිසෝ මනසිකාරේ, ධම්මානුධම්ම ප්‍රතිපදාව. හරිනේ? හතර. හරිද? එතකොට ඒ හතර තියෙනවා නම් සෝතාපන්න වෙනවම. හරි? වෙන්නේ නැතුව මැරෙන්නේ නැහැ කියලා බුදුරජාණන් වහන්සේ මොකද්ද කියන්නේ? ස්ථිර කියලා ස්ථිරව කියනවනේ. එහෙනම් බුදු කෙනෙක් ස්ථිරව කියන එකක් නොවි තියෙන්නේ. තේරුණේ? ඒක නොවි තියෙන්නේ. ඊට පස්සේ නෑ ඔය ටික පැහැදිලි. ඒකට තමයි අර මම ඒක දිගෑරලා කිව්ව එක තමයි මොකද්ද කරේ? කෝසම්බිය සූත්‍රයෙන් කිව්වේ දිගෑරලා කිව්ව එක. ඒතකොට ඒ කෝසම්බිය සූත්‍රය ටිකක් දිග්ගයි. මම ඒක දැන් සාරාංශ වශයෙන් කිව්වේ. නැත්නම් මේ මොකද වෙන්නේ? දිගෑරලා කියන්නේ ගාන මෙතන නිදාගෙන ඕක වැටිලා මොකක් හරි වෙනවා. එතකොට මේ ඒකෙන් කිව්වේ එයා ඒ සෝතාපන්න මාර්ගයේ පිළිපදින එක්කෙනා කරුණු හයක් පුරුදු කරන්න ඕනේ. ඒ තමයි ආශ්‍රය කරන අය තියෙන පවුලේ වැඩබලේ යාළුවෝ ඒගොල්ලෝ ගැන ඒගොල්ලෝ ඉස්සරහා හිටියත් නැතත් මෛත්‍රී සාගත කාය කර්ම තියෙන්න ඕනේ. මෛත්‍රී සාගත වචී කර්ම තියෙන්න ඕනේ. මෛත්‍රී සාගත මනෝ කර්ම තියෙන්න ඕනේ. එතකොට ඒ කියන්නේ ඉන්න තැන එකයි එළියේ තව එකයි නෙමෙයි බෑ. හරි. ඊට පස්සේ සීලය කැඩෙන්නේ නැතුව රකින්න උත්සාහ කරන්න ඕනේ. ඊට පස්සේ පුංචි දෙයක් හරි බෙදාගෙන ගන්න ඕනේ. අන්තිම එක තමයි ලෝකෝත්තර සම්මා දිට්ඨිය පුරුදු කරන්න ඕනේ. පුරුදු කරන්න අහගෙන තියෙන්න ඕනේ කාගෙන් හරි. ඒක තමයි. එතකොට මේ හයෙන් ප්‍රධානම එක ලෝකෝත්තර සම්මා දිට්ඨිය පුරුදු කිරීම. හරිනේ. ඊට පස්සේ එහෙම එක්කෙනා ඥාන හතක් ඇති කර ගන්න ඕනේ. එකක් තමයි පළවෙනි ඥානෙ තමයි මේ අර අනම්මන හිතීතා ඉන්න එක නැති කරගන්න. ඒක තමයි පළවෙනි එක. හරි. කිසි වැඩකට නැතිව හිතීතා ඉන්න. ඒක තමයි පළවෙනි එක. ඒක තමයි අර බෙදලා පෙන්වන්නේ මේ මෙන්න මේ ඒ හිතීතා ඉන්නේ උග දේවල්. එකක් තමයි කාමච්ඡන්දෙන් යට වෙලා තියෙන්න පුළුවන්. මගේ හිත. මම කාමච්ඡන්දෙන් යට වුණාම කාමච්ඡන්දේ තියෙන කෙනෙක් නෙමෙයි ප්‍රශ්නේ. කාමච්ඡන්දේ නැති වෙන්නේ අනාගාමී වුණාම. කාමච්ඡන්දෙන් යට වුණාම මොකද වෙන්නේ? අර මුලින් කියපු හය නැති වෙලා යනවා. මෛත්‍රී සාගත කාය කර්ම, වචී කර්ම ඒවා නැති වෙලා යනවා. සීලය කැඩිලා යන්න පුළුවන්. හරි. බෙදාගෙන කන්න බැරි වෙන්න පුළුවන්. හොරෙන් කන්න පුළුවන්. සමහර අය මේ දරුවන්ට දෙන්නෙත් නැතෝ හොරෙන් කන චොකලට් එක අම්මලා එහෙම කනවා ඉන්නවා. හරි. එතකොට මේ ඔව් බබාට හොඳ නැහැ කියලා වචනේ තමයි දාන්නේ. එහෙම නැත්නම් ඇත්ත අරක. මේ හරි නේද? එතකොට කාමචන්ද ව්‍යාපාදයෙන් යට වෙලා ඉන්නවද? තිනමිද්දෙන් යට වෙලා ඉන්නවද? උද්දච්ච කුක්කුච්චෙන්. උද්දච්ච කුක්කුච්ච කියන්නේ විසිරෙන එකයි පසුතැවෙන එකයි. ඔව් පසුතැවෙන එකත් හරි බුද්ධාගම ඉඩක් දීලම නැති එකක් තමයි පසුතැවෙන එක. දැන් උනා ඒක උනානේ. ඉතින් පසුතැවෙන්න වෙන්නේ ආයෙ හරි ගස්ස ගන්න. ආයෙ වෙන්නේ නැහැ කියලා හරි ගස්ස ගන්න විතරයි තියෙන්නේ. පසුතැවෙන එක නීවරණයක් කියලා තමයි කියන්නේ. එතකොට බුද්ධාගමේ
බෞද්ධයන්ට ඒකට ඉඩක් දීලා නැහැ කො බින්දුවක්වත් දීලා නැහැ. අනිත් එක තමයි හිතා ඉන්න එක. කිසිම වැඩක් නැති බාර. එළෝ මෙලෝ ඒකට එවන හිත නැමරු වෙනවනේ මෙහෙම ගතියක් තියෙනවනේ. බස් වල එහෙම යද්දි. එළිය බලන්න. ඔය ඊට පස්සේ අනිත් එක තමයි මේ අර රිද්දනෙව හිතේ ඉන්නේ. එකෙක් කෙනා රිද්දනෙව හිතනවා වාද විවාද ඇති වෙන බුදුරජාණන් වහන්සේ ඒකට කියන වචන නැමැති ඊතල වලින් අනින වචන තියෙනවනේ. කින් පාස් කරන්නේ ඕව හිතේ. මෙන්න මේක Taman තුන නැහැ කියලා දැනගන්නේ මේක පළවෙනි ඥානෙ. ඒතර ලෝකෝත්තර සම්මාදිට්ඨිය පුරුදු කරද්දී තමන් සංසිඳනවා කියන එක තමයි දෙවෙනි ඥානෙ. දැන් මම උදාහරණයක් විදිහට ලෞකික සම්මාදිට්ඨිය පුරුදු කරද්දී උනත් සංසිඳනවානේ. මම අර කිව්වේ උදාහරණ. කවුරු හරි බැන්නාම එයා කරගනී කියලා. ඒක තමයි ඒක ලෞකික සම්මාදිට්ඨිය. එතකොට ඒක අර බර අඩු වෙනවන්ට ටක් කරලා තේරෙන්නේ. අන්න ඒක දැනගැනීම තමයි දෙවෙනි ඥාන. තුන්වෙනි ඥාන තමයි ලෝකෝත්තර සම්මාදිට්ඨියේ බුද්ධ ශාසනය පිට නෑ කියන එක. පිට තියෙන දෙයක් නෑ. ඒක තමයි තුන. හතර තමයි වරදක් වුණාම වහාම කරෙක්ට් කරගන්න එක. පහ තමයි යුතුයකම් වගකීම් හරියටම ඉෂ්ට කරන එක. යුතුයකම් වගකීම් ඉෂ්ට කරද්දී ඊට පස්සේ මොකද වෙන්නේ? ඒක නමුත් ඔළුවේ තියෙන්නේ මොකක්ද? ඒම් එක. සීල සමාධි ප්‍රඥා වඩන එක. හරිද? එහෙම නැති වුණොත් මොකද වෙන්නේ? ආයෙ වැටෙනවා වැලකට. වෝකලික් කියන අහලා තියෙනවද? වැඩවලට ඇලෙන අය ඉන්න. වෝකලික්. ඇල්කොහොලික් වගේ. වෝකලික්ලා ඉන්නවා. ඒකනේ මොකුත් නැහැ. මොනවා හරි ඕනේ වැඩක් කරන්න. වැඩක් නැති වුණොත් රෙදි නමපු රෙදි ටික ආයෙ අරන් ආයෙ හරි නමනවා. එහෙමයි ඉන්නවා. හරිද? ඒකට මොකක්ද කියන්නේ? ඒකට යට වෙලා ගින්දී. දැන් ඒ වෙලාව වෙන්නේ දැන් භාවනා කරන්න පුළුවන්. එච්චර දුරවත් ඕනේ අඩු ගන්න බණක් අහන්න පුළුවන්. එහෙමත් හිතෙන්නේ නැහැ. නේ? උඩ තට්ටුවේ තියෙන රෙදි ටික යට තට්ටුවේ තියලා යට තට්ටුවේ උඩ තට්ටුවේ තියෙනවා. හරිද? එහෙම වෙනවා. ඒවට කියන්නේ වෝකලික් කියලා. නැත්නම් දැන් Tamanට ආйти නැතිවත් කරනවා තියෙනවා. පදාගෙන එමයි ඉන්නේ. ඊළඟට අනිත් එක තමයි බණ අහද්දී හයවෙනි ඥානය තමයි බණ ධර්මදේශන අහද්දී සම්පූර්ණයෙන්ම අවධානය ඒකට යොමු කරලා අහන්න පුළුවන් වීම තමයි හයවෙනි ඥානය. හත්වෙනි ඥානය තමයි බණ අහද්දී